ඒක මගේ ගම. මේක උඹේ ගම. ගමට ප්‍රශ්නයක් නම් මං එතන. මට ප්‍රශ්නයක් නම් මට ප්‍රශ්න නෑනේ. දැන් මොකද කට්ටිය දෙකට බෙදිලා? මේ පාරත් කුඹුරු කරන එක ලේසි වෙන්නේ නැහැ. එහෙමකෝ. මගේ හීය හාගන්න ට්‍රැක්ටරේ ඉල්ලලා කොයි කාලෙද? තාම මෙතන සර්විස් කරේ නැහැ, පාර්ට්ස් නැහැ කිය කොට උඩ තියානේ. මම මොනව කරන්නද ලොකු අයියේ? පාර්ට්ස් ටික හොයාගන්න බැරුණා තාම. ගිය කන්නට වැඩ ඉවර කරලා ගැලවුවා පාර තාම එහෙමමයි. ලොකු අයියේ අනික මෙයාගේ ට්‍රැක්ටරෙන් හානිලන ගණන් දවසින් දවස වැඩි වෙනවා. හිම දෙන්න අපි ගාව සල්ලි නෑ. අපේ තාත්තා මෙදා කන්නේ අදින්නෙත් බොහොම අමාරුවෙන් ලොකු අයියේ. මේ තියෙන ට්‍රැක්ටර් වල තෙල් බොනවා. ඔයිල් මාරු කරලා සර්විස් කරලා කුඹරට දැම්මම ඔය ගානට තමයි හාන්න පුළුවන්. ඉතින් අපි මොනවා කරන්නද ඒකට? ඔයනේ ට්‍රැක්ටර් හදන්නේ. අපිත් රැවටුණා. ගිය කන්නේ ගත්ත ට්‍රැක්ටරේ මේ කන්නේ වැඩ කරන්න බෑ. අනික මේ තියෙන මේ පරණ තායි ට්‍රැක්ටර් ලඩි. ගානකට දෙන්නත් බෑ කවුරු ගන්නෙ මේ හරි. මම මේ ප්‍රශ්න විසඳන්න. දැන් ඉතින් බය වෙන්න දෙයක් නෑ. අවුරුදු 4ක් වග කියන ලංකාව පුරා ජෙනුවින් පාර්ට්ස් ඕන තරම් තියෙන නම්බර් 1 සර්විස් එකක් දෙන්න. ලංකාවේ එකම ට්‍රැක්ටරේ සුපිරියටම තෙල් වැඩ. ආයේ විකුණද්දිත් හොඳ ගානකට දෙන්න පුළුවන්. ගත්ත දවසේ ඉඳන් අවුරුද්දක් යනකම් නඩත්තුවට 7-5ක්වත් යන්න. පොඩි ගානක් මුලින් දීලා බය නැතුව අත ගහන්න පුළුවන්. ඩිමෝගෙන් නම්බර් 1 මහින්ද්‍රා ට්‍රැක්ටරේ එක දැන් මහින්ද්‍රා ගමනය වෙලා තියෙන්නේ. ආයෙත් ගමේ නෙවෙයි. රටේම ට්‍රැක්ටර් ප්‍රශ්න ඉවරයි. මුළු රටේම ගොවිබිම්වල ට්‍රැක්ටර් ප්‍රශ්න විසඳන ගොඩමඩ දෙකම බලපුළුවන්කාරයාගේ සශ්‍රීකත්වේ ආගමනය මේ මහින්ද්‍රා ගමනයයි.